නෑ මම සතුටින් නෙවෙයි ඉන්නේ. මම නම් සතුටින් ඉන්නේ. මත් සතුටින් ඉන්නවා කියලා හිතනවා. දැන් ටෙරන්ස් කිව්වනේ සතුටින් නෙමෙයි කියලා. අපි හමුකෝ අයියෝ සතුටින් නෙමෙයි කියන්නේ කියලා. සතුටින් නෙවෙයි කියන්නේ මම සතුටිට හිතන දේවල් නැත්නම් මාස කරන දේවල් මට කරන්න ලැබෙන්නේ නෑ. එතකොට ඔයාගේ ඩෙෆිනිෂන් එක මොකද්ද? සතුට කියලා අදහස් කරන්නේ මොකක්ද? මම සතුට කියලා අදහස් කරන්නේ අපිට සමාදානයක් දෙන දේ. ඒක තමයි සතුට. සමාදානයක්. එතන ශාරන් මොකද්ද හිතන්නේ සතුට? මම නම් එහෙම සතුට කියලා ලොකුට හිතලා නෑ. කිසි ජීවිතේ කිසි දුකක් නෑ. ඉතින් ඉන්නවා ඉතින්. මං මාලේ මම ඉන්නවා. හරි මේ ෂවයන්ට අනුව සතුට කියන්නේ මොකක්ද? සතුට කියන්නේ තමන්ටම ක්‍රියා කරලා බලා ගන්න එක තමයි සතුට කියලා මම හිතනවා. අපි කැමති දේවල් අපිට වෙන එක වගේ නේද? අයිඩියා එකක් ගත්තොත් නිකන් සතුට කියන්නේ. හැබැයි ඉතින් වර්තමානයේ ගද්දි මිනිස්සු සතුට පස්සේ යනවා මිසක් සතුට මිනිසුන්ට නැහැ. ප්‍රශ්න. හරි දැන් අපි ගත්තොත් එහෙම සතුටටත් කාලයක් තියෙනවා. ඔව් නේද? සතුටටත් කාලයක් තියෙනවා. ඔයා මොනාරි කියන්නේ. ඔව් සතුට ළඟදී සතුට වෙච්ච අවස්ථාවක් හරි නැත්නම් සතුට හිතුන දෙයක් හරි එහෙම මොන හරි ඔයාලගේ ලයිෆ් එකේ තියෙනවද? මගේ ලයිෆ් එකේ මේ ළඟදී සතුට හිතන දෙයක්. ඔයා නැත්නම් ඔයාව සතුට කරගන්න දෙයක්? සැලරි ගන්න දවසට නම් සතුටයි. මේ සැලරි ඒ බෝනස් ගන්න බෝනස් ගන්න දවස් ඊට පස්සේ අර මාසේ මැදරි යනකොට ඒ සතුට ඔක්කොම චුට්ටි කැඩෙනවා. අයි නිරවුල් දවසට අන්නේ සිකුරාදා හවසේ හවසේදී දැන් ඉස්කෝලේ යන ළමයින්ට නම් සතුටයි ඇති වෙන්නේ සිකුරාදට. ඒ සතුට ආයෙත් නැති වෙනවා ඉරිදා රැට. ඒක ඉස්කෝලේ ළමයින්ට විතර නෙමෙයි වැඩට යන මිනිස්සුන්ටත් එහෙමයි. ඉස්කෝලේ යන ළමයින්ට නම් මාස 3ක් තියෙනවා සතුට වෙන්න. ඒක අවුලක් නැහැ. ඒක අවුලක්. අපි හැමදාම වැඩ කරන්න ඕනේ මාසේ සමහර ඉස්කෝලේ යනකොට අපි හිතුවා ජොබ් එකක් කරනකොට හොඳට සතුටින් ඉඳී කියලා. දැන් ජොබ් එකක් කරනකොට තමයි තේරෙන්නේ ඉස්කෝලේ කාලේ මාර සතුටින් ඉඳී කියලා. මේ ඇත්තටම ගොඩක් කටි සතුට හොයාගෙන යනවා මේ ලෝකේ ඉන්න අය ගොඩක් අය මුදල් වලින් හොයාගෙන යනවා. ගොඩක් අය ට්‍රැවල් කරනවා. ගොඩක් අය ජෝක්ස් අහනවා. සමහරක් අය සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ගොඩක් අය විවිධාකාර දේවල් කරනවා මේ සතුට හොයාගෙන යන ගමන තුල. සතුට වෙන්න TikTok එකේ ස්ක්‍රෝල් කරන්න පුළුවන්, YouTube වීඩියෝස් බලන්න පුළුවන්. නැත්නම් එක එක හොබිස් කරන ඇතුළේ TV බලනවා, පොත් කියවනවා, ස්පෝර්ට්ස් කරනවා, හයිකින් කරනවා. එක එක දේවල් තියෙනවා මිනිස්සු සතුට වෙන දේවල්. ඉතින් මේෂ මොකක්ද හිතන්නේ සතුට වෙනවද ඔයා නැත්තම් දුකින් ඉන්නවද? මොන හරි කඳුළු වලනවද? නැහැ ඉතින් ගොඩක් වෙලාවට සතුට කියලා අපි කතා කරාට ගොඩක් මිනිස්සු ජීවත් වෙන නිසා ජීවත් වෙන කොටාසිකුත් තියෙනවා. කනවා බොනවා ප්‍රශ්න වැඩට යනවා සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ මිනිස්සුන්ගේ මානසික නිදහස කියන දේම නැහැ. ඉතින් ඒ සතුට කියන දේ ඒගොල්ලන්ට ඇත්තටම හීනයක් වෙලා ගිහිල්ලා. ඕක නිකන් අර නිකන් සතුට හොයාගෙන ගිහලා අපි නිකන් සල්ලි හම්බ කරන අපිට සතුට. අර මම හම්බ කරනවා මට සතුට හිතෙන දෙයක් ගන්න කන්න. එහෙම කියලා අපි කරන අපි සතුට හොයාගෙන ගිහිල්ලා සතුට අපිට අන්තිමට නැති වෙනවා වගේ නේද? අන්න ඒ වගේ දෙයක් තමයි. හැබැයි මම හිතන විදිහට සතුට කියන දේ මේක ඇවිල්ලා අපිට හොයාගෙන ගිහිල්ලා ලබා ගන්නවට වැඩිය අපිට ඒක ෆීල් එකක් ලැබෙන දෙයක්. like අපි දැන් හිතන්නකෝ අපි අපේ ඉලක්කයට අපි ගමන් කරනවා කියලා. සමහරක් අය එයාගේ සතුට එයා ඉලක්කයට ගමන් කරනවා. එයා ඉලක්කයට ගමන් කරනකොට එයා ඉලක්කය අත්පත් කරගන්නවා. එතකොට එයාට සතුටක් ඇති වෙනවා. සමහර විට මේ ඉලක්කය කරා එයා ගමන් කරනකොට එයාට සතුට නැති වෙන්න පුළුවන්. සමහර විට තියෙන්න පුළුවන්. සමහර විට අමාරු වෙන්න පුළුවන්. සමහර විට ජීවිතේ එපා වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවන් බොහොමයක් තියෙනවා. හැබැයි සතුට කියන දේ ඒක අපි හොයාගෙන යන්න ඕනේ. අපි දෙයක් කරනකොට ඒක ඔටෝම අපිට ලැබෙන දෙයක් කියලා මගේ අදහස. හැබැයි සමහරු ඉන්නවා දැන් හරි මම මෙතනට ආවා මං සතුට වෙනවා කියලා හිතනවා. හැබැයි කොච්චර කරත් සතුට වෙන්නේ නැහැ. සතුට වෙන්නේ. මං හිතනවා මට ලක්ෂයක් තිබ්බත් නම් සතුට වෙන්නේ නැහැ. ලක්ෂයකමවත් සතුට නැහැ. සතුට නැහැ. ඒ කියන්නේ තෘප්තිමත් භාවය නැතිවෙදී තමයි සතුට කියන දේ නැති වෙන්නේ. ඒ කිසිම දෙයකට තෘප්තියක් කියන දේ යාගේ ජීවිතේ නැහැ. මේක ලැබුණත් මදි නෑ. අනේ මට මීට වඩා දෙයක් ලැබෙන්න තිබ්බනේ. ඒ දේ මයින්ඩ්සෙට් එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සතුට කියන්නේ විද්‍යාත්මකව මේ චූටිම එකක් විතරයි. ඒ කියන්නේ ඒක නහරල් දෙක පුංචි ස්නායුවක් විතරයි. ඒක ඒ කියන්නේ තමන්ව ඒ කියන්නේ අර කිව්වා වගේ සැටිස්ෆයි කරන තමන්ව තෘප්තිමත් කරන දෙයක් තමයි සතුට කියලා කියන්නේ නේද? ඒක තමයි සතුට. හැබැයි අර ඒක ලැබෙනකොට තියෙන ෆීල් එක ඔයගලගේ ජීවිතේම අත්දැකීම් මොකක් හරි තියෙනවද? ජීවිතේට අමතක කරන්න බැරි සතුටු වෙච්ච මේ අවස්ථාවක් මොනවා හරි ඔය බර්ත්ඩේ එකට තෑග්ගක් හම්බුනාම ඒ වගේ දේවල් තමයි යන්නේ ලොකු විශාල සතුටු එහෙම හිතන එහෙම මතක් වෙන්නේ.
සතුට මගේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද 2023 මම තායිලන්ත ගියා. එතකොට මම මේ වෙනම හිටියේ මේ වෙනම එකමඩේෂන් එක එළියේ. මම ඒ එකමඩේෂන් එකට යන්න ඕන මීටර් 500ක් වගේ හොඳ ප්ලේස් එකක් මම විතරයි තනියෙන් මේ ඒ දවස් 5 මගේ ජීවිතේ තාමත් අමතක වෙන්නේ එච්චර මම සතුටින් හිටියා. මට කෑම බීම ඒ හැමදේම රයිට් ඒ දවස් ටික දැන් හිතන්නකෝ දැන් අපිට දැන් සාමාන්‍යයෙන් රෑ 12ට 11ට කෑම මොනාරි කන්න ගියාම එක්ක උබ දාන්න පුළුවන් අපිට හැබැයි අපි කැමති කෑමම කන්න බෑ. හැබැයි මං එතන ඉද්දි වෙරයි දැන් රෑ 1ට 2ට දැන් බඩගින්නක් ආපුවම දැන් එතන තියෙන මේ ටයිම් එකයි අපි කන ටයිම් එකක් දෙකක් නේද? ලංකාවේ අපි ගන්නේ රෑට 7ට නැත්නම් 8ට නැත්නම් 9ට සමහරවිට 10ටත් කනවා. හැබැයි ඒ රටේ 6 වෙද්දි කාලා ඉවරයි. උදේ කෑම එකත් 6 වෙද්දි ඉවරයි. දවල් කෑම එක 12 වෙද්දි ඉවරයි. හැබැයි ඉතින් අපි එමෙ ගිල්ලා ඉන්නකොට අපිට කොහොමද රෑ වෙනකොට තව බඩගින්න ඇවිස්සන. එකට දෙකට. එතකොට කෙලින්ම බැස්සේ ගමන් තින්නේ ෆුඩ් ඕන තරම් දින විවිධාකාර අම්මෝ ඒ දවස් පහ ඇත්තටම සතුටින් හිටියා. කාලා පීලා මාර සතුටක්. ඒ කියන්නේ ටෙරායියාගේ ලයිෆ් එක ගානේ සතුට කියන්නේ කෑම. ඒ ගොඩක් කට කෑමෙන් සතුට වෙනවන්නේ. මම සතුටින් කෑම මම මේ එළියට ගිහලා මම හොඳට කනවා. මම සල්ලි වීදම් කරන්නේ ගොඩක් කෑම වලට. පෞද්ගලිකව මම ගොඩාක් වීදම් කරන්නේ කෑම වලට. කන්න ඕනේ බොන්න ඕනේ ආතල් එක ඉන්න ඕනේ. කියන්නේ ආතල් එක කියන්නේ සතුට. අපිටම කන එක ඒක සතුටක්. සමහරවිට දැන් මූඩ් ඩවුල් ගාලා ඉන්නවනේ මට කන්න ඕනේ. ඒතකොට ඒක ආපුවම පොඩ්ඩක් මයින්ඩ් එක හොඳට කනවා. මට කැමති දේ මට කන්න ඕනේ. එතකොට පොඩ්ඩක් හරියනවා. සමහරක් තැන්වල අපි සතුට හොයන් ගිහලා අපිට වර්ධන තැනුත් තියෙනවා. අපි ඒවත් වටහා ගන්න ඕනේ. සමහර මිනිස්සු මුදල් තමයි ඒගොල්ලන්ගේ සතුට. ඒක හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ වැරදි තැනට වැටෙනවා. සමහරක් අය වැරදි බිස්නස් කරනවා. ඒගොල්ලෝගේ සතුට ඒගොල්ලෝ හොයාගෙන යන්න ක්‍රමවේද පාවිච්චි කරනවා. නමුත් ඒ ක්‍රමවේදවල අන්තිමේදී ඒගොල්ලන්ට අම්බ වෙන්නේ ප්‍රතිවිපාකේ නිකන් දරුණු දෙයක්. සතුට නෙවෙයි අම්බ වෙන්නේ. හැබැයි සතුට හොයන් ගිහලා තියෙනවා. හැබැයි අම්බ වෙන්නේ සතුට නෙමෙයි. අම්බ වෙන්නේ දුක, වේදනාව. ඒක පොඩි කාරණයක් කරන දැන් අපි සතුට කියලා දැන් අපි කතා කරේ හරි ලස්සන දේවල්නේ. කෑමෙන් සතුට වෙන එක ලස්සන දේවල්. හැබැයි මිනිස්සු සතුට හොයාගෙන යනකොට පාරවල් දෙකක් පාවිච්චි කරනවා. අර කිව්වා වගේ එක්කෝ කෑම බීල කාලා තමන් සතුට වෙලා අනික් අයවත් සතුට කරලා එහෙම නැත්නම් එක විවිධ සුදුසු නැති මාර්ගත් මිනිස්සු පාවිච්චි කරනවා තමන් සතුට වෙන සහ අනික් අයව සතුට කරන්න. හැබැයි සතුට කියලා ගද්දී මගේ ජීවිතේ මම ෆලෝ කරන එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම මගේ ජීවිතේට වෙන්න කැමති දෙයක් නම් ඒක තව කෙනෙක්ට මම කරන්නේ ඒක කමක් නේද මට වෙන්න අකමැති දෙයක් මම තව කෙනෙකුගේ ජීවිතේට කරලා මම සතුට වෙන්න බලනවා නම් ඒක ඇත්තටම සතුටක් නෙවෙයි. ඒ කියන්නේ හරියට නිකන් මට කවුරුවත් කම්මලට ගහනට මම කැමති නෑනේ. ඒ නිසා මම තව කෙනෙක්ට කම්මලට ගහන්නේ නෑ වගේ දෙයක්. ඒ කියන්නේ මගේ ජීවිතේ මම මොකක්ද සතුට ලැබන්නේ කොහොම හිටියද මම සතුටුනේ ඒ වගේම අනිත් ජීවිතේ ඒ කෙනාටත් මම ආදරය කරන්න ඕනේ කතා බහ කරන එකද නැත්නම් දැන් සමහරකට අපි දුකෙන් ඉද්දි අපිට මෙහෙම කෙනෙක් කතා කරනවා කොහොමද හිතෙන්නේ අනේ මට මේ වගේ වැරඳ ගැනීමක් මේ වෙලාවේ ඕනේ කියලා සමහරකට අපිට ෆීල් වෙනවා දැන් කෙනෙක් අපිට දුකෙන් ඉද්දි ඒදී අපිට දෙන්න පුළුවන් ඒ වගේ දේවල් මම සතුටු වෙනවා ඉතින් තව කෙනෙක්ට තව යමක් කළා සතුටු වෙනවා ඔයාගේ ජීවිතේ මට හරි අසතුටුයි. එයා කතා කරන්න වෙන නිසා මට හරි අසතුටුයි. මම සතුටු වෙන්න ඔයා කතා කරොත්. එහෙම ලොකුවට සතුට කියලා දෙයක් ගැන එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ සතුට විදින අවස්ථාවක් ගත්තොත් පළවෙනියට ජොබ් එකට ගිය දවසේ ඔයා ලයික් අර මේ අර උඩින් සමහර මිනිස්සුනේ උඩින් ඉනා වෙලා ඉන්න හැබැයි යටින් අර වේදනා අපි උඩින් ස්මයිලින් පේන ස්මයිල් කරන්නේ 1000 රීසන් වගේ මේ උඩින් සතුට තිබුණාට සමහරක් මිනිස්සුන්ගේ ජීවිතේ අතුලාන්තේ සමහර විට වේදනාව දුක කඳුල මේ දේවල් තමයි පිරලා තියෙන්නේ ડિප්‍රෙෂන් මේ දේවල් තමයි හරි අමාරුයි ඒගොල්ලන්ට හැබැයි උඩින් ඒගොල්ලෝ ඉනා වෙලා ඒගොල්ලන්ට දහස් ගණන් ප්‍රශ්න තියෙනවා හැබැයි ඒගොල්ලෝ උඩින් ඉන්නේ ඉනා වෙලා සතුටින් හලෝ ඒව තමයි ඉන්නේ නෑ ඇත්තට ඒක නම් ඇත්තද සමහර මිනිස්සුන් අපි කතා බහ කරාම හිතන්න බෑ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවද කියලා ඒත් බලන්න මේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වල උපරිම මට්ටම් වල ඉන්නේ මිනිස්සු එළියට උස්මක්වත් දෙන්නේ
ඉතින් මම සතුට වෙන්න මොකක්ද කරන්නේ? අන්තිමට සතුට වෙච්ච අවස්ථාව ඉස්කෝලේ නවුට් වෙච්ච දවසද එළවලු කරපු දවසද? ඒලෝ ඉවරච්ච දවසේ කොට හොඳටම සතුට වුණා. හැබැයි මොකක්ද ඉතින් ඇත්තටම කියන්න? ඉස්කෝලේ යන කාලේ තමයි ගොඩක්ම අපි සතුටින් ඉන්නේ නේ. ඔව් ඉස්කෝලේ අන්තිම අවුරුදු කාලේ අන්තිම අවුරුදු දෙකට ආය යන්න දිනවා නම් කියලා කොච්චර හිතනවද? මගේ ජීවිත කාලේ ගද්දී මම සතුටින් හිටිය කාලේ ගත්තේ ඉස්කෝලේ A-level කාලේ. කියන්නේ මට ඒ කියන්නේ O-level යනකම් කාලේ මං ආස නැහැ. ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මාර කට්ටක් කෑවා අවුල්. ඒත් A-levels එකේදී මම කොයිතරම් දුක් වුණාද අවුල් ගියාද ඒ හැමදේම නිකන් හීනයක් වගේ A-levels කාලේ. මම මාරම හැපි කියන්නේ A-level කියන කාලේ එද්දි අර කියනෝනේ අර ගල් කැට ඔක්කොම ඉතුරු වෙලා අර වැලි ටික අයින් වෙනවා වගේ ඕන් නැති ඔක්කොම කුණු ඔක්කොම අයින් වෙලා ඉතුරු වෙන කියලා. ඒ වගේ තමයි ඉතින් A-level කියන්නේ. මම A-levels කාලේට ආයෙ යන්න පුළුවන් නම් මම කැමතියි. කියන්නේ මම සතුටුම වෙච්ච කාලේ A-levels කාලේ. මම මිස් කරන ඒ ළමයි. ළමයි යාළුවන්ව. යාළුවා. ළමයි. යාළුවන්ව experiences ඒ වගේ දේවල්. අතන ඉස්කෝලේ කාලේ ඉතාමත් සතුටුයිනේ. ඒක දඟ වැඩත් කරලා තියෙනවා ඉතින්. රයිට්. ඒක මරු. ඉස්කෝලේ කාලේ. දැන් අපි ගත්තොත් එහෙම අද සමාජයේ දැන් අපි මොනවාද මිනිස්සු මොනවාද සතුට වෙන්නේ? දැන් අපි කතා කරන්නේ අපි සතුට වෙන දේවල්. අපි දැන් අපි හතර දෙනාගෙන් එළියට බහලා බැලුවොත් මෙතනින් එළියට ගිහින් බැලුවොත් මිනිස්සු මොනවද සතුට වෙන කරන දේවල්? පාටි යනවා. Yes. හරි. Friday night. Friday night. කොත්තු night. කොත්තු Musical shows. Musical shows. තව ඒ වගේම ෆිල්ම්ස් බලනවා. films බලනවා. සමහරක් මිනිස්සු හුදකලාවෙන් සතුට හොයන සෙට් එකකුත් තියෙනවානේ. Taman තනියම ගිහලා කොෆි එකක් බීලා එළිය බලන් ඉඳලා ගිහිල්ලා මේ වගේ කරන්නේ. නැත්තම් තව මොනවාද? මම අඳුරන මගේ يعني ගොඩක් හිතවත් කෙනෙක් ඉන්නවා. එයා කියනවා එයාගේ ජීවිතය සතුට ලබන්නේ එයා වැඩ කරන එකකින් කියලා. ඒ කියන්නේ එයා තමන් කරන ජොබ් එකට අමතරව තව ජොබ් දෙකක් විතර කරනවා. එයා ජීවිතේ හැමතිස්සෙම බිසි එකේ ඉන්නේ තමයි එයාගේ සතුට ලබන්නේ. හැබැයි ඉතින් ඇත්තටම බිසි වෙලා සතුට හොයනවා කියන්නේ බිසි වෙන එකෙන් එන්නේ දෙයක් අමතක වෙන එකනේ. ගොඩක් කට්ටිය බිසි වෙන්න ඕනේ කියලා හිතන්නේ දෙයක් අමතක කරන්න. ඒ කියන්නේ එක්ක ඔයාගේ ප්‍රශ්නයක් නැත්තම් ඒ තියෙන මොකක් හරි දේ අමතක වෙන්න තමයි සමහරකට බිසි වෙන්නේ. එතකොට එයා හිතන එයා සතුටින් ඉන්නවා කියලා. ඒත් ඇත්තටම සතුට ඒකේ ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. එක්කෙනෙකුට සමහරකට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. සතුට සාපේක්ෂයි කියලා. සෝ යා සමහර විට එයා වැඩ කරන තැන කට්ටියට එයා කැමති ඇති. ඒගොල්ලන්ත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරද්දී ඒක එයාට හරි සැනසීමක් හරි සතුටක් දෙනවා ඇති. ලයික් අපි දැන් චර්ච් එන්නේ. ඔව් සමහර දවස්වල දැන් අපි මුල් කාලේ පල්ලිය ආවම මේ අපි ගෙදර ගියාට පස්සේ ආයෙත් ඊළඟ ඉරිදා කවද්දද එන්නේ කියලා බලාගෙන ඉන්නවා. මොකද පල්ලියේ හම්බෙච්ච යාළුවෝ කියන්නේ විවිධාකාර සමාජයන් වල කට්ටිය. ඒගොල්ලන් ආයෙත් කවදද හම්බෙන්නේ? ඉරිදා තමයි හම්බෙන්නේ. ඉරිදා. ඒ වගේ අර සමහර විට අපි ජොබ් එකේ ඉන්නකොට සමහර විට අපි ආදරය කරන මිනිස්සු එතන ඉන්න පුළුවන්. සෝ ඒ මිනිස්සුන්ට එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරද්දී සතුට ලැබෙනවා ඇති. එයා කිව්වේ රස්සාවල් කරන එක. එයා එක ජොබ් එකකට අමතරව තව ජොබ්ස් දෙකක් කරනවලු. බිසි වෙන එක. බිසි වෙන. කියන්නේ එයා බිසි කියන්නේ එයා කරන ජොබ් වල හැටියට එයා ගොඩක් තැන් වලට යනවා. ඒ කියන්නේ කැෆේස් වලට රෙස්ටෝරන්ට්ස් වලට ගිහලා ෂූට්ස් කරනවා. ඒ වගේ දේවල් එයා කරන්නේ. ඉතින් එයා ඒවෙන් එක experiences නිසා. yes. එහෙමත් පුළුවන්. කෙනාට ඒක ඩිපෙන්ඩ් වෙනවා ඇති නේ. ඊට අමතරව මිනිස්සු ගොඩක් දැන් අපි ගත්තොත් එක ඩ්‍රග්ස් වගේ යූස් කරන්නේත් මිනිස්සු සතුට හොයාගෙන නේද? තව ඒ වගේත් එක පැතිවලට යොමු වෙන කට්ටිය නේද? හැබැයි දැන් ජේන්සි කාලේ දැන් ජේන්සිස් කියලානේ කියන්නේ. ඒ කට්ටියගේ ගොඩක්ම සතුට හොයන විදිය හරි අමුතුයි. සමහරක් මිනිස්සු ඇවිල්ලා සතුටක් වෙන්නේ තව ජීවිතයක් රවට්ටන තත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ හදවත් එක සෙල්ලම් කරන ඒ දේවල් වැඩිපුරම තියෙන්නේ මේ දැන් තියෙන ජෙනරේෂන් එකේ මට හිතෙන විදියට. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ගද්දිම යාළු වෙනවා දවසයි දන්නේ ඊට පස්සේ හවසෙද්දී යාළු වෙලා. ඊට පස්සේ රිලේෂන්ෂිප් එකට සතුට හොයාගෙන දේවල් කරන්නේ. කියන්නේ ඒ දේවල් සමගට ඒගොල්ලෝ මේ ආයෙ බ්‍රේක් අප් කරන ඊට පස්සේ බ්‍රේක් අප් වෙච්ච කෙනාට බයිනවා ඊට පස්සේ ආයෙ තව කෙනෙක් එක්ක යාළු වෙලා ආයෙ ඒ දේවල් හදවත් එක සෙල්ලම් කරන දේ වැඩිනේ. තමන් සතුට වෙන්න තව කෙනෙක්ගේ ජීවිතේ පාවිච්චි වෙනවා වගේ දෙයක්. මිනිස්සු ගොඩක් ඒ වගේ දේවල් කරනවා නේද? තමන්ගේ සතුට වෙනුවෙන් තව يعني තමන්ගේ සතුට වෙනුවෙන් අනික් කෙනාව හිතන්නේ නැහැ. අනික් කෙනාව පාවිච්චි කරනවා. right then drugs ගැන කතා කරානේ. සෝ සමහරක් කට්ටිය drugs පාවිච්චි කරන ඒගොල්ලන්ගේ සතුට ඒක.
මම දැකලා තියෙනවා මේ අවුරුදු ගණන් ඒගොල්ලෝ ඩ්‍රග්ස් පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ සතුට ඒක තමයි. කුඩු ගාන එක යාගේ සතුට. ගංජා ගාන එක යාගේ සතුට. ඇත්තටම ගංජා ගාලා සතුට වෙන කී දෙනෙක් ඉන්නවද මේක? හැබැයි අපේ රටේ කී දෙනෙක් ඉන්නවද? ගංජා කොච්චර ප්‍රසිද්ධයිද? ඉතින් අපේ රටේ එන්නෙන් ප්‍රසිද්ධ වෙනවනේ. එක එක්කෙනා ප්‍රසිද්ධ කට්ටිය බොනවා, ප්‍රසිද්ධ කට්ටිය හඳට යන්න. පාවිච්චි කරනවා, හඳට යන්න හදනවා. මේවා මේ නීතිගත කරන්න හදනවා. ඉතින් ඒක හැබැයි ඉතින් ගංජා කියන්නේ ඇත්තටම මේ බෙහෙතක්. so ඒ වගේ කතන්දර තියෙනවා. ඉතින් හැබැයි මේ ඩ්‍රග්ස් වලින් සතුට වෙන මිනිස්සුන්ගේ ජීවිතවලට මම මේ දෙයක් කියන්න හදන්නේ. කතන්දරයක් තියෙනවා. ලස්සන කොල්ලෙක් හිටියා ඉන්දියාවේ. ඒ කොල්ලා ඇවිල්ලා ගොඩක් යාළුවෝ ආශ්‍රය කරා. ඒ කොල්ලා සතුට හොයාගෙන ගියා. සතුට හොයාගෙන යද්දි යාළුවෝ දික් කරේ සිගරට් එක. ඒකෙන් තමයි එයා සතුට උනේ. සිගරට් එක බීලා එයා සතුට වෙනවා. සිගරට් එකෙන් පස්සේ එයා ගංජා එකටයි. ගංජා එකෙන් පස්සේ ඒගොල්ලෝ එයා ඩ්‍රින්ක්ස් ගන්නයි මේ දේවල් වලටයි. ඊට පස්සේ එයා අයිස් බොණ්ඩයි. ඊට පස්සේ එයා කුඩු බොන්න පුරුදු වෙනවා. මේ දේවල් වලින් සතුට වෙනවා. ඒ සතුට මදි. එතන දෙන අර ෆීලිං එක ඒ අර අපි කියනවනේ මේ ආතල් එකේ තියෙන ඒ මේවක මදි. කුඩු වලින් උත් හම්බෙන මදි. එයා ඉතින් අර කුඩු ඉන්ජෙක්ෂන් කරගන්න තැනට ඉන්ජෙක්ට් කරගන්න ඔයගොල්ලෝ ආලති සමහරක ඒ තැනට එයා වැටෙනවා. එතකොට එයා ඉන්ජෙක්ට් කරගන්න දවසක් එයා ඉන්ජෙක්ට් කරගන්නකොට එයා වැරදියට ඒ ඉන්ජෙක්ෂන් එක ගන්නවා. කෙලින්ම වදින්නේ එයාගේ නාරක්කට ඒ නාරේ ගිහිල්ලා ඒක ඉර වෙනවා. ඉර වුණාට පස්සේ මෙයාගේ හත හරි අමාරු වැඩ කරන්න නැතුව යනවා. මෙයාගේ හත නිකන් නිල් වෙන්න වගේ පටන් ගන්නවා. මෙයාගේ හත නිල් වෙලා ડોක්ටර්ස්ලා ගාවට යනවා. අම්මට කියනවා අම්මේ මාව කොහොම හරි එක්කන් යන්න මට අමාරුයි මේ අත තියාගෙන ඉන්න මට මොනවද වෙනවා මට තේරෙන්නේ නැහැ. මට යන්න ඕනේ ඉක්මනට හොස්පිටල් එකට ගියාම හොස්පිටල් එකේ කට්ටියටත් ඒගොල්ලෝ එනවා ඒගොල්ලන්ටත් හොයාගන්න නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා වෙන හොස්පිටල් එකකට මාරු කරනවා. ඒ හොස්පිටල් එකකට මාරු කරනකොට එයා ඇවිල්ලා ගෙදර එන හොස්පිටල් එකකින් මට මේක අමාරුයි මේ හොස්පිටල් ගාන යන්න බෑ කියලා. එයාට එන්න මේක වැඩි වෙනවා. මේ අත නිල් වෙනවා ඉදිමෙනවා මේ අත එයින් පිටින්ම මේ පල්ලෙයා. හරි එතන ඉඳන්. so එයා කරන වැඩේ අන්තිමට අම්මට ආයෙත් කියනවා අම්මේ මාව හොස්පිටල් එකට ගෙනියන්න මට දැන් නම් අමාරුයි හොඳට. හොස්පිටල් එකට ගියාම ඒගොල්ලෝ චෙක් කරලා බලලා කියනවා දැන්ම මේ අත කපන්න ඕනේ නැත්තම් කැපුවේ නැත්තම් මේ අත ඔයාට වෙන්නේ ඔයාගේ ජීවිතේම නැති වෙන එක. අන්තිමට අත කපනවා. එයාගේ මුළු අතක් එයාට අයිමි වෙනවා. නැති වෙනවා ජීවිතේ. so ඒත් එක්ක මෙයාගේ වයිෆ් එයාව දාලා යනවා. එයාට ජොබ් එකක් කරගන්න බෑ. ඊට පස්සේ එයාට ළමයා විතරයි ළමයාවත් බලා ගන්න ඕනේ. එයාගේ අම්මා වයසයි. එයාගේ අම්මා වයසයි. so අම්මවත් එයා බලා ගන්න ඕනේ. අම්මා මෙයාව බලා ගන්න වෙලා. සමහරක් තැන්වලනේ අපේ තරුණයෝ ඉන්නවා අපි අම්මලාව බලා ගන්න ඕනේ තැන්වල අම්මලා අපිව බලා ගන්නවා. ජොබ් කරන්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා. මේ හැබැයි මේ එයා කියනවා මගේ ජීවිතේ ගොඩාක් දේවල් නැති වුණා මම සතුට හොයාගෙන ගිහින්. මේ සතුට මේ පැත්තෙන් මම සතුට හොයාගෙන ගිහලා මගේ ජීවිතේ නැති වෙන්න පරිම නැති වෙලා. දැන් මට මොකොත් කරගන්න බෑ. අඩුම ගානේ මට වොෂ්රූම් ගියාට මටම දේවල් කරගන්න බෑ. ඉතින් සමහර වෙලේ ජීවිතේ අපි වුණා අපේ ජීවිතේ අපි සතුට විවිධාකාර තැන් වලින් විවිධාකාර රිලේෂන්ෂිප් වලින් විවිධාකාර සම්බන්ධතාවයන් වලින් විවිධාකාර මත්ද්‍රව්‍ය වලින් විවිධාකාර දේවල් වලින් අපි හොයාගෙන ගිහිල්ලා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අපිට අපිවම නැති වෙන තැනට අපි වැටෙනවා. කියන්නේ අර තමන් සතුට හොයන පාත් එක මොකද්ද කියන එක අනුව ඇත්තටම තමන්ට සතුට හම්බ වෙනවද නැද්ද? කියන්නේ අපි සතුට වෙනුවෙන් අපි මොනවද කරන්නේ? සතුට හොයන පාර මොකද්ද? ඒකට ඒ දේ අනුව සතුට තීරණය වෙනවා. ඇත්තටම සතුට හම්බ වෙනවද නැද්ද කියන එක සහ අවසානයේ සතුට නෙමෙයි හම්බ වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ ගොඩක් පාරවල් වල ගියාම එකක් සතුට නැති වෙනවා. අනික තමන්ගේ ફોකස් එක, තමන් කරන දේවල්, තමන්ගේ ජීවිතේ තියෙන අරමුණ, ඉලක්ක, තමාර කරන්න පුළුවන් දේවල්. ඇත්තටම දැන් ඒ ගාද්දි දැන් සතුට කියලා මිනිස්සු සමහරක් වෙලාවට මේ දේ කරොත් තමයි සතුටුන එකට ඒ දේවල් වලට හැබ්බැහි වෙනවා. ඒකට ඒ හැබ්බැහි වීම තුළින් මොකද්ද වෙන්නේ? ඒ තුලින් හැබ්බැහි වෙලා සතුට නෙවෙයි වෙන්නේ. ඒ දෙයට ඇඩික්ට් වෙලා.
එතකොට සතුට කියන දේ ඇත්තටම ජීවිතේ යාගේ කාලයක් යද්දී ඒක නැත වෙනවා. ඒ කියන්නේ එයාට පළවෙනි පාර වුණා සිගරට් එක ගද්දී පොඩි ලල් එකක් ආදල්ලයක් ඇති. නැත්නම් පළවෙනි පාර අර ගංජා එක ගහද්දී හරි ඒකට ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඩික්ට්ලා ඒකට තව ඕනේ. ඒක ඒගොල්ලෝ ගන්න ඒ දේ මදි වෙනවා. එතකොට ඒ ජීවිතේ එතකොට කිසිම පර්පස් එකක් නැහැ. එතකොට පළවෙනියට පොඩි සතුටක් වෙන ඒගොල්ලෝ කරපු දෙයට මොකද වෙන්නේ? ජීවිතේම විනාශයක් දක්වා ඒක ගෙනියනවා. සමගට රිලේෂන්ෂිප් එකකුත් වෙන්න පුළුවන්. දැන් වර්තමානයේ ගත්තේ ගොඩක් කට්ටිය වැරදි රිලේෂන්ෂිප් එකකට යන්න හේතුව කතා කරන්න කවුරුත් නැහැ, ෆැමිලි එකේ එක්කෝ මේක නැහැ. එතකොට සතුරුයි කියලා යනවා. ඒත් එයාලම දන්නවා සමහරකට රිලේෂන්ෂිප් එක වැරදි. මේකෙන් වෙන්නේ වැරදයක් කියලා. ඒත් අන්තිමට මොකක්ද වෙන්නේ? එයාමගේ ජීවිතය මෙයා නාස්ති කරගන්නවා, විනාශ කරගන්නවා ඒ වගේ දේවල් වලින්ද. දැන් ගොඩක් දේවල් වලට සතුට කියන්නේ ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මම මේකෙන් සතුට වෙනවද, මේකෙන් සතුට වෙනවද, මේකෙන් සතුට වෙනවද? අපි විවිධ දේවල් try කරලා බලනවා අපිව සතුටු කරන්න පුළුවන් දේවල්. අන්තිමට පර්පස් එකක් කියන දේ නැති වෙන යාගේ ජීවිතේම යා මේ සතුට පස්සේ ගින් අන්තිමට සතුට කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ජීවිතේ අර්ථයකුත් නැහැ. මොකටද ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ. සතුට කිය හැමදේම කරගෙන අන්තිමට හැමදේම අනාගෙන ජීවිතේම අන්තිමට විනාශ වෙලා. මේ මිනිස්සුන්ගේ. ඒ දේවල් ඉඳන් ડિප්‍රෙෂන් එනවා, සමහර මිනිස්සු මැරෙන්න බව උත්සාහ ගන්නවා ඒ දේවල් ඉඳන්. සතුට නැතිකම නිසා මිනිස්සු ડિප්‍රෙෂන් වෙනවා සහ සුයිසයිඩ් කරගන්නවා. ඊට අමතරව සතුට හොයාගෙන ගිහිල්ලා සමහරක් වෙලාවට සතුට හෙවීම නිසා සතුට නැති වෙලත් ඒ දේවල් කරගන්න වෙලාවල් තියෙනවා. සමහරක් කට්ටිය සතුට හොයාගෙන රටක් යනවා. ගොඩාක් මගේ මම අඳුන මට හැයිලා තියෙනවා. අපේ ලංකාවේ දැන් මේ යන්නේ ওই සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නත් කැමති නෑ. සමලිංගිකත්වය බෑනේ තාම. සෝ මේක කරගන්න ඉතින් වෙන රටකට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ එක තමයි සතුට. ඒක ආගෙන ඒගොල්ලෝ වෙන රටකට යනවා. මේ වෙන දේවලුත් තියෙනවා සතුට ඇතුළේ. සෝ අපි හිතන්නේ නැතුව ගොඩාක් පැති වලට මිනිස්සු සතුට දාගෙන යනවා. හැබැයි ඒක නෙමෙයි සැබෑ සතුට. එකක් මූලිකව අපි දැනගන්න ඕනේ මොකද්ද සතුට කියන්නේ කියන එක. සහ අපි සතුට වෙන්න මොකක්ද කරන්න ඕනේ කියන දේ. සහ ඒ වෙනුවෙන් අපි තෝරගන්න පාර මොකක්ද, අපි ගමන් කරන්නේ මොන විදිහටද. මම හිතන්නේ මේ දේවල් ඒ කියන්නේ හරියට ගියොත් කතරගම නොදැන ගියොත් අතරම කියන සතුට කියන්නේත් මම හිතන්නේ ඒ වගේද. අපි සතුට කියන්නේ මොකක්ද සහ ඒ පාර හරියට දැනගෙන ගියොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ජීවිතේ සතුට වෙන්නත් පුළුවන්. Tamanට තමන්ව තෘප්තිමත් කරගන්නත් පුළුවන්. කියලා තමයි මගේ අදහස. මොනවාද ඔයාලගේ අයිඩියාස්? සතුට කියද්දි ඉස්සලම තීරණයට ගද්දි සතුට කියන දේ ඉස්සලම වෙන්නේ ඔය ඉස්සලම තෘප්තිමත් වෙන්න ඔයාලට ලැබෙන දේ. ඒ කියන්නේ ඒක ඔයාලට මදි වෙන්න පුළුවන් ඒත් සමගට විතරද සමගට වගේ ලක්ෂ්‍යයක් තිබ්බත් අනේ මෙච්චරයිනේ හම්බුනේ මට තව මෙච්චර ගාණක් තිබ්බනම් තව මනසද ඒව හිතන්න එපා. සමගට ඔයාගේ ජීවිතේ ඔයා දැන් ජීවත් වෙන වාතාවරණේ නැතුව කොච්චර දෝ මිනිස්සු ඉන්නවා. ලේඩ ඇදිලා සමගට ඉන්න ගයක් නැහැ. ඒ වෙලාව කන්නවත් නැහැ මිනිස්සුන්ට. එතකොට තෘප්තිය කියන දේ නැති වෙද්දි තමයි ආසල්ලි මදි අරක මේක ඕනේ කීකේ බිසි වෙනවා මිනිස්සු. ඒගොල්ලන්ටම රෙස්ට් එකක් නැහැ. පළවෙනියට මගේ ජීවිතයට ආදරය කරන්න පටන් ගන්න. එතකොට සතුටින් ඉන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට ඒ කියන්නේ සමහර කට්ටිය කියන මං අරයට ආදරේ, මෙයාට ආදරේ. ඒ තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේ නැතුව කොහොමද අපි තව කෙනෙක්ගේ ජීවිතයට ආදරය කරන්නේ? ඒක එක ප්‍රශ්නයක්. ඒ නිසා තමන්ට කෙයා කරන්න, තමන්ගේ ජීවිතයට ආදරය කරන්න හැමතිස්සෙම ඔයාව අගය කරන්න. දැන් මං ඇවිල්ලා පර්සෝනා කියලා කතාවක් තියෙනවා. ඒ කතාවේ ඇවිල්ලා කියන්නේ එයා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා බලලා එයා මවා ගන්නවලු එයාගේ ඔළුවේ ඔටුන්නක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ටත් කියන්නේ එමය. කියන්නේ ඔයගලන්ගේ ජීවිතය ගැන ඔයගොල්ලෝ අගය කිරීමක් කරගන්න. ඔටුන්නක් තියෙන දකින්න. ඔයාගේ ඔටුන්න කවුරු මිනිස්සු වටන්න බැලුවත් ඔයාගේ ඔටුන්න දිහා බලලා කියන්නේ මේ ඔටුන්න කවුරු වටන්න බැලුවත් මම මේ ඔටුන්න වැටෙන්න දෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට හොල්ලන්න විතරයි පුළුවන්. මේක වැටෙන්න මම දෙන්නේ නැහැ. මගේ ගමන මම යනවා. මම දිනනවා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතය කියන දේ මිනිස්සු හැමෝම සතුටු කරන්න හදන්නේ නැහැ. පාවාඩිල්ලව පිළිගන්න ලෑස්තිත් නැහැ. ඒත් ඒ දේවල් ඉඳලා ඔයා දුක් වෙනවා නම්, ඔයා අඬනවා නම්, ඔයා වැටෙනවා නම් ඔයාට කවදාකවත් ගොඩ එන්නත් බෑ. තමන්ගේ ජීවිතේට පළවෙනියට තමන් ආදරය කරන්න ඕනේ තමන්ට ගොඩ එන්න නම්. කාගේවත් දිහා බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන් ඉන්ඩිපෙන්ඩන්ට් විදියට යන්න ඕනේ. වැඩේ කියන්නේ මිනිසුන්ට සතුට නැති වෙන්න හේතුව තමන්ගේ යාළුවා විශ්වාස කරනවා. නැත්නම් ආදරවන්තයා විශ්වාස කරනවා. ඒ වගේ දේවල් වැඩිපුර තියෙනවා. දැන් මේෂා කියන්නේ ඒ පළවෙනි කාරණාව මම ලද පමණින් සතුට වෙන්න ඔය වගේ කේස් එකක්. ලද පමණින් සතුට වෙන්න කියන්නේ දෙවෙනි දේ සහ තමන්ට ආදරය කරන්න ඒක. ඒක දෙවෙනි දේ වා කිව්වේ මේ කියන්නේ අපිට මුලින්ම අපිට ආදරය කරන්න එතකොට ඔයාලට සතුට වෙන්න පුළුවන්. තමාට තමා ආදරය කරන එතකොට සතුට වෙන්න පුළුවන් ඒ කාරණාව. රයිට්. ඒක අර
කරුණු දෙකක්. කරුණු දෙකක්. right. okay. එතකොට මොන හරි සතුට ගැන තාම මොන හරි ideas තියෙනවද කියන්නේ සතුට අපිට හොයන්න පුළුවන් විදිහේ සතුට අතරම කිව්වොත් හොයන්න පුළුවන් ජීවිතේ තැනක් අපි මං නම් හිතන්නේ ගොඩක් කටි travel කරනවා. එතන ඇත්තටම හරි සතුටක් තියෙනවා. අපි දකින්න නැති තැන් වලට යනවා. අපි හිතන්න කන්දක් තරණ එක අපි දෙයක් achieve කරනවා සතුටක් හම්බෙනවා. අපි අලුත් ඒ කියන්නේ view දැන් සමහර විට අපි කොළඹ ඉඳලා කොළඹ දැන් මම කොළඹ නිසා මට කොළඹ ඉඳලා ට්‍රැෆික් එකයි බිල්ඩින් අරවා මේවා දැකලා දැන් අපි ගිහිල්ලා අලුත් දෙයක් දකින්නකොට එතන මාර සතුටක් ඇති. උදාහරණයකට දැන් මගේ ලයිෆ් එකේ මම දැන් මේ ට්‍රැෆික් එක මේ දේවල් ඔක්කොම බිල්ඩින් ගෙවල් අරවා මුඩුක්කු වස්සවල් ඔක්කොම දැකලා පිටපලාතකට ගියා. ට්‍රින්කෝමලේ වගේ ගියා. ට්‍රින්කෝමලේ ගිහිල්ලා මේ මෝදයට චුට්ටක් බලන්න ගියා මේ එතකොට මූදේ යට බලනකොට මාර ලස්සනයි. කියන්නේ ජීවිතේ දැකපු නැති දෙයක් දකින්නකොට. කියන්නේ අපිට කොළඹ ඉඳලා දකින්න බැරි දෙයක් අපි travel කරලා ගිහලා දකින්නකොට එතන පොඩි සතුටක් ඇති වෙනවා. පොඩි නෙමෙයි හොඳ සතුටක් ලොකු සතුටක් ඇති වෙනවා. සමහරවිට කන්දක් උඩට ගිහිල්ලා සන්රයිස් එකක් බලනකොට ඒක ෆොටෝ ගන්නකොට ඒක වීඩියෝ කරනකොට ඒක බලනකොට ඇති වෙන සතුට. සමහරවිට මම ගොඩාක් සතුටු වෙනවා දැන් උදේ පාන්දර ඒ සන්රයිස් එකක් බලනකොට මාර සතුටක් ඇති වෙනවා. සමහරවිට දැන් ඔයගොල්ලෝ ආලා ඇති මේ කොළඹ ඉඳන් සිරිපාදේ බලන්න පුළුවන් කියලා. ආලා තියෙනවද දන්නේ මේ අතන බලන්න පුළුවන්. එක මම දැකලා තියෙනවා මේ සමහර දවස්වල මම දකින්නවත් එක්ක අපේ අක්කා ඉන්න අපේ අක්කා වෙනම ඉන්නේ. ඒගොල්ලන්ගේ ගෙදර ඉඳන් මේ දොර අරපු ගමන් පාන්දර 6ට 5:40 ගානට වගේ බැලුවම කෙලින්ම ඒ සිරිපාද පේනවා. ඒක සීසන් එකකට විතරයි. හැබැයි මේ ඒක බලන එක මාර සතුටක්. කියන්නේ අපි දැකපු නැති දෙයක් ආයෙත් දකින්නකොට සතුටක් ඇති වෙනවා. ඉතින් මේ සතුට කියන එක travel වලින් උත් ගන්න පුළුවන්. මිනිස්සුන් අපි හිතන group එකක් වශයෙන් අපි travel කරන එකත් ලොකු දෙයක්. ඒක group එකත් එක්ක සතුට සමහරවිට මාර දේවල් ටිකක් තියෙනවා travel කරන එක. ඒක ලොකු. එතන සතුටක් තියෙනවා. ඒ සතුට කීකේ හැමෝම එක එක දේවල් පස්සෙන් ගියාට ඇත්තටම මේ මිනිස්සු සතුට වෙනවද? හරි ප්‍රශ්නේ. නැත්නම් රඟපානවද? සතුට. ඇත්තටම සතුට කියන ප්‍රශ්නයක් මේ ඔළුවට එන්නේ. ඒ කියන්නේ ගොඩක් මිනිස්සු වර්තමානයේ රඟපානවා. තමන් සතුටු වෙයි කියලා එළියට වෙන දැන්. ඒතකොට අපි ජීවත් වෙන්නේ මේ සමා වෙන්න. ඒතකොට ජීවත් වෙන්නේ සතුට වෙන්නද? සතුට. එතන සමාදානෙන් ඉන්නද? සතුට කියන්නේ අපේ එක ගෝල් එකක් නේ. අපි කරන කියන්නේ අපේ ජීවිතේ තියෙන හැම එක ගෝල් පාර්ට් එකක් එකකම විතරයි. හැම ගෝල් එකකම අන්තිමට ගත්තාම අරමුණ සතුට. ඒත් වර්තමානයේ ගද්දී ඒක තමයි ගොඩක් මිනිස්සුගේ ජීවිතවල තියෙන ප්‍රශ්නේ. නැතිම දැයි කියන්නේ රිලේෂන්ෂිප් එකේ පට්ට හැපි කියලා ෆොටෝස් දානවා ස්ටෝරි දානවා ඒත් ඇත්ත ලයිෆ් එකේ බලද්දී මිනිස්සු සතුටින් නෙවෙයි ඉන්නේ. ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්නවා කියලා තව කෙනෙක්ට පේන්න රඟපාන එක තමයි වර්තමානයේ වෙන්නේ. ඇත්තටම සතුටක් නෑ දැන් ඇත්තටම සෝෂල් මීඩියා මේ දවස්වල ගත්තොත් එහෙම සෝෂල් මීඩියා වල තියෙන හැපිනස් කියලා පෙන්නන එකයි රියැලිටි එකේ ලොකු පරතරයක් සහ වෙනසක් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල. මේක ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක්. ඒ මිනිස්සු සතුට පස්සේ ගිහලා අන්තිමට කිසිම පර්පස් එකක් නැතුව විනාශ වෙනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ ඒ කියන්නේ හැම ජීවිතයකම අරමුණක් තියෙනවානේ. මේ මිනිස්සු සතුටෙන් නැතුව කනස්සල්ලෙන් ඉඳලා මැරිලා යන්නද මේගොල්ලෝ ඉපදුනේ. කියන්නේ මේකට උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි කියනවානේ සතුට හොයන්නේ එක පාරවල් තියෙනවා. සතුට තව කියන්නේ Tamanට ආදරය කරන එක තමයි සතුට. අපි දැන් ගොඩක් දේවල් කතා කරානේ. එතකොට දැන් අපි එහෙම බැලුවොත් දැන් අපි හිතමු වැරදි පාරක ගිහිල්ලා මේ වෙලාවෙ ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ යාළගේ ජීවිතේ මේ වෙලාවේ දැන් වැරදි තැනක ගිහිල්ලා යාළා ඉන්නවා. සතුට හොයාගෙන සතුට හම්බ වෙලත් නැහැ. එහෙම නැත්තම් මේ වෙලාවේ ඇත්තටම කිසිම දෙයක් නැතුව දුකෙන් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. කිසිම ජීවිතේ සතුටක් නැතුව. එතකොට එයාලට සතුට කියන දේ හොයාගන්න විදියක් නැද්ද? සමහර විට දැන් කියන්නේ මුකුත්ම නැතුව ඉන්න මිනිස්සයාට සතුට දැන් අපි හිතමු දැන් අපි දැන් කතා කරානේ මිනිස්සු ඒ කියන්නේ දැන් මිනිස්සු අපි දැන් ඩ්‍රග්ස් කියන එක්සැම්පල් එක ගමුකෝ. ඩ්‍රග්ස් හොයාගෙන ගිහිල්ලා මිනිස්සු සතුට හොයාගෙන හැබැයි සතුට නැහැ කියලා අපි කතා කරා. එතකොට දැන් සතුට නැහැනේ. ඒ කෙනා ගාව සතුට නැහැ. එතකොට එයාට දැන් ජීවිතේ හැරෙන්නත් බැරුව ඇති.
ලොකු පාරක් ආපහු දුරට එන්න තියෙනවනේ. එතකොට එහෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ සතුට වෙන්න. එයාලගේ ජීවිත කියන්නේ ආපස්සට හැරෙන්න එයාලට සතුට වෙන්න. එහෙම ක්‍රමයක් තියෙනවද? මම හිතන්නේ තියෙනවා. ඇත්තටම සතුට වෙන්න ක්‍රමවේද බොහොමයක් තියෙනවා. හැබැයි අපේ මිනිස්සු තෝරගන්න දේවල් තමයි වැරදි. සතුට වෙන්න තෝරගන්න කාරණාවල් තමයි වැරදි ඇත්තටම. මම ඔය වගේ තෝරගන්නේ මද්ද්‍රව්‍ය. තෝරගන්නේ වශ්‍යකම යන එක. ඒක තෝරගැනීමකට වැඩි අය ඒක සමාජෙත් එක්ක මිනිස්සු තනි වෙලාම යාළුවෝ ඉඳලා හරි එහෙම ඇඩික්ට් වෙන දෙයක් වෙන්නත් පුළුවන් තෝරගන්න දෙයකට වඩා. එයා මේකෙම තියෙන තෝරගැනීම. සෝ එතකොට එයා තමයි තීරණය කරන්නේ මම ඒකට යනවද නැද්ද කියලා. සෝ මම මගේ සතුට තියෙන්නේ මම මගේ සතුට තීරණය වෙන්නේ මම මොකද්ද කරන්නේ? මම තෝරගන්නේ මොකද්ද? දැන් මගේ යාළුවා මට බොන්නන ගන්නවා. එතකොට මම යනවද නැද්ද? මට එතන සතුටක් තියෙනවද නැද්ද? මම තමයි මම ගියොත් එහෙම මම බීලා ආයෙත් ගෙදර ඇවිල්ලා මම රණ්ඩු වෙයිද? එතකොට මම සතුට යාගෙන ගිහලා ගෙදර ආවට පස්සේ මුළු ගෙදර ඉන්න ඔක්කොම මිනිස්සුන්ගේ සතුට නැති කරලා. එතකොට ඒක මගේ තෝරා ගැනීම. සෝ අපේ තෝරා ගැනීමට අනුව ඒක සතුටක් බවට පත් වෙනවද? නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම අසතුටට පත් වෙනවද? අපේ වටේ ඉන්න අයටත් ඒක බලපානවද කියන එකත් ඩිපෙන්ඩ් අපේ තීරණය මත. අපි ගන්න අපි තෝරගන්න දේ මත. සෝ අපි සමහර වෙලට සමහරක් අය ඉන්න සතුට ඒගොල්ලෝ බොනවා. සෝ මම මේක වැරදිට හිතන්න එපා. ඔයගොල්ලෝ ඩ්‍රින්ක්ස් ගන්න එක ඒක ඔයගොල්ලන්ගේ කැමැත්තක් right? මම මේ උදාහරණයකට කියන්නේ. ඩ්‍රින්ක්ස් ගන්නවා ඒගොල්ලෝ බොනවා. හරි සෙට් වෙලා ඒගොල්ලෝ බොනවා. හැබැයි සමහර විට ඒ බොන එක එයා බීලා බොනවට වැඩි බීලා එයා ගෙදර ඇවිල්ලා සමහර විට වයිෆ් ගානවා ඇති. ළමයින්ට ගානවා ඇති. පී උස්සන් යනවා ඇති වයිෆ් මරන්න. වයිෆ් ටානින්. සෝ මෙවැනි දේවල් සිද්ධ වෙනවා. අපි දැක්කේ නැති වුණාට. ඇයි සමහරක් ළමයි සල්ලි ඉල්ලලා අම්මලා තාත්තලාට කරදරත් කරනවනේ ඔය වගේ දේවල්. සෝ ඒක නිසා ඒ සතුට හොයාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි මොන පැත්තෙන්ද අපි සතුට හොයාගෙන යන්නේ කියලා. අපි මොන කාරණාව තුලින්ද අපි සතුට හොයාගන්නේ කියලා. සෝ ඒක අපි හරියට වටහා ගත්තේ නැත්තම් මේසත් කිව්වා වගේ ඒක අපි හරියට ගොඩාක් පොඩි තරුණයන් ඒක වටහා ගන්නෙ නැහැ. ඒක වටහා ගන්නෙ නැති නිසා ඒගොල්ලෝ එතකොට තමයි අම්මට තාත්තට සල්ලි ඉල්ලනවා දුන්නේ නැති වුණාම ගොඩාක් අයිස් බොන කට්ටිය තමයි මම දැකලා තිනවා. ඌ සල්ලි ඉල්ලනවා ගෙදරින් ඌට දෙන්නේ නැති වුණාම ඌ ගෙදර බඩු කඩනවා අම්මලාට ගානවා කුණුවarp කියනවා මේ අම්මයි තාත්තයි මරන්න හදනවා ඒ වගේ සිද්ධි වෙලක් තියෙනවා. සෝ මෙවැනි දේවල් වෙන්නේ. ඒක තේරුම් ගන්න. මොකද්ද? අපි සතුට හොයන්නේ මොන පැතිකඩ තුලින්ද කියන එක අපි හරියට වටහා ගන්නවා. ඒක යහපත් පැත්තක්ද නැත්නම් අයහපත් පැත්තක්ද කියන දේ හරියට වටහා ගන්න. ඒක වටහා ගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. නැත්නම් අපිට ඒක සතුට ලැබෙන්නේ නැහැ. right? මම ඇවිල්ලා ළඟදී වීඩියෝ එකක් දැක්ක දැන් මේ අයියා ඒ කතාව කියද්දිම දැන් මද්ද්‍රව්‍ය විතරම සමගාටත් දැන් සෝෂල් මීඩියා ෆෝන් වලට ඇඩික්ට් වෙන සෙට් එකක් ඉන්නවා. මම ළඟදී වීඩියෝ එකක් දැක්ක මේ ළමයාට ෆෝන් එකට එයා ඇඩික්ට් වෙලා. එතකොට අම්මා ෆෝන් එක ගන්නවා මේ ළමයා මොකද කරන්නේ? අම්මට ගහනවා බැට් එක ගෙනල්ලා. අම්මගේ ඔළුවට. ඒක ඇවිල්ලා ඇත්ත වීඩියෝ එකක්ද නැත්නම් මේ නිකන් නෑ ඒක ඇත්ත එකක්ලු. මට ඒක ගැන වෙලා බලන්න ඕනේ. ඒක ඇත්ත වීඩියෝ මම දැක්කා ඒ වීඩියෝ එක. ඔයාත් දැකලා සමහරක් කියලා. දැක්ක නේද? මේ ළමයා ඇඳේ ඉඳගෙන වීඩියෝ එක බල ඉන්නවා. ඔව් ඒක අනේ මන්ද ඒක ඇත්තද බොරුද මන් දන්නේ ඇත්තටම සමහරක් ළමයි ඉන්නවා ෆෝන් එකට ඇඩික්ට් වෙලා. ඒ කියන්නේ ඒ ළමයා අඬනවා ෆෝන් එක දුන්න ගමන් ඒ ළමයා hina වෙනවා. දැන් ඒ ළමයා අඬනවට බය ෆෝන් එක දෙනවා. නැත්නම් කන්න ඕනින්ද ෆෝන් එක දෙනවා. සමහරකට දෙමව්පියන්ගේ වැරදි තිබ්බ තමයි ළමයි මේ දේවල් වලට ඇඩික්ට් වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ ළමයා සතුටින් ඉන්න ඕනේ කියලා දේවල් කරන අන්තිමට ඒකම වැරද්දක් බවට ඒ ළමයාගේ ජීවිතේට යනවා. පොයින්ට් එක නියමයි. සමහර විට දෙමව්පියොත් ඇවිල්ලා කරන වැරද්දක් තමයි ළමයා සතුටින් ඉන්න ඕන නිසා ඒගොල්ලෝ දන්නේම නැතුව දේවල් කරනවා. සමහරක් විට දැන් ළමයා සතුටින් ඉන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ඕනේ කෙනාව බන්දලා දෙනවා. හැබැයි ඒ කෙල්ලෝ ඒ කොල්ලාරි ඌ සතුටින් නැහැ. මොකද ඌ කැමති දේ නෙමේ ඒ කෙල්ල. හැබැයි ගෙදරින් හිතන්නේ මූ දැන් සතුටින් ඉන්නේ කියලා. දැන් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ජොබ් එක ගත්තොත් එහෙම දැන් දෙමව්පියෝ හිතනවා ළමයා මෙහෙම වෙන්න ඕනි කියලා. දෙමව්පියෝ හිතනවා මේ දැන් අපි හිතමු දෙමව්පියෝ හිතනවා හා මෙයා ටීචර් කෙනෙක් වුණොත් එහෙම ළමයා සතුටින් ඉඳී. සල්ලි අම්බ කරලා හොඳට නිවාඩු තියයි එහෙම. හැබැයි ළමයා කැමති නැහැ ටීචර් කෙනෙක්.
අපිට ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. නෑ ඒ කන්සෙප්ට් එක ඇත්තටම හරියි. ඒ කියන්නේ වර්තමානයේ ගද්දී ගොඩක් අයගේ ජීවිතේ ගද්දී ඒ ළමයින්ට දක්ෂතා තියෙනවා කියන්නකො නැත්නම් මොකක් හරි ඩ්‍රීම් එකක් මොකක් හරි දෙයක් තියෙනවා ඒ කෙනාගේ ජීවිතේට සතුටින් ඉන්න කියන දේ කරන්න විදියක් නෑ සමගට අම්මා තාත්තා ඉඳන්ම. ඒ කියන්නේ ඒ සතුට කියන දේ නැහැ. ඒ කියන්නේ එයා කැමති දේ නෙමෙයි අන්තිමට එයා කරන්නේ. ඉගෙන ගත්තේ තව එකක්, කරන්නේ තව එකක්. ඇත්තටම ගොඩක් ගෑල්ලම්මගේ ජීවිතේ ඔය ප්‍රශ්නේ තියෙනවා. ඇත්තට. දැන් ඒ ළමයෙක් එක්ක රඟපාන්න කැමති නැත්නම් වෙන දෙයක් කරන්න කැමති කිව්වොත් ගෑල් ළමයෙක්නේ ඕවා කරන්න හොඳ නැහැ. ගෑල් ළමයෙක්නේ ට්‍රැවල් කරන්න හොඳ නැහැ. ඕක නම් ඇත්තටම ඇත්ත. So දැන් ඔක ගෑල් ළමෙන් විතරක් නෙවෙයි සමහරක් ගෙවල් පිරිමි ළමයින්ටත් තියෙනවා. ඔයද කියන්නේ එකම දේ සමහරක් ගෙවල් වල මම දැකලා තියෙනවා. මේ අපේ පවුලට ඕවා සෙට් වෙන්නේ නැහැ. ඉනිසෝවා ඒක කරන්න එපා. අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකට ඔය ඕවා සෙට් වෙන්නේ නැහැ. නැත්නම් ඔය සංස්කෘතියට හරියන්නේ නැහැ. අපේ ආගමට හරියන්නේ නැහැ. අපේ භාෂාවට හරියන්නේ. ඔය දේවල් තියෙනවා. අපේ රටට හරියන්නේ. හැබැයි ඒ කොල්ලගේ සතුට හරි ඒ කෙල්ලගේ හරි කොල්ලගේ හරි සතුට ඒ දේ කරන්නේ. රයිට් ඒක එයාගේ දේ. හැබැයි දෙමෝපියෝ දැනගන්න ඕනේ ළමයා මොනා කරොත් සතුටු වෙන්නේ සහ ඒක හරිද වැරදිද කියන එක. මොකද සමහරක් වෙලාවට වැරදි දේවල් තුනනොත් දැන් අපි ගත්තොත් අර කලින් අපි කතාව කරේ සමලිංගිකත්. එතකොට මේ රටට හරියන්නේ නැහැ කියලා වෙන රටකට යන එක. එතකොට ඒක හරි දේ නෙවෙයි. එතකොට දෙමෝපියෝ උනත් සතුට එකක් ළමගේ සතුට ගැන බලන්න ඕනි වගේම අනික් පැත්තෙන් බලන්න ඕනි හරි දේ තුලින්ද සතුට හොයන්නේ සහ සතුට වෙන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේකේ අවසානයේ එනකොට මම නම් කියන ඔයගලන්ගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ෂුවර් එකටම ඒ කමෙන්ට් බොක්ස් එකේ දාන්න සතුට කියන්නේ මොකක්ද කියලා. දැන් කමෙන්ට් එකේ දාන්න එපා සතුට කියන්නේ විවිධාකාර. අවුලක් නෑ ඒක දාන්න. අවුලක් නෑ නියම. ඔයගලන් කමෙන්ට් එක දාන්න අනිවාර්යෙන්ම. ඇත්තටම සතුට කියන දේ සරලයි. සතුට කියන දේ ඩිපෙන්ඩ් වෙනවා අපි අපේ ජීවිතේ අපි යම් විටම සතුට වෙන්න ඕනේ යහපත් දේ තුලින්. හයාපත් දේ තුලින් සතුට වෙන්න ගියොත් අපේ ජීවිතේ අපි සමාජයට සතුට වෙන්න කියලා එක දේ කරන්නේ. හැබැයි ඒක ඉවර වෙන්නේ හයාපත් විදියට. ඉතින් අපි සතුට වෙනකොට සතුට වෙන්න ඕනේ පරමාර්ථයක් ඇතුව ජීවිතේ. ඇත්ත. හරිද? ජීවිතේ පරමාර්ථයක් නැතුව අපි සතුට වෙන්න ඇදුවට ඇත්තටම සතුට වෙන්න බෑ. ඒක ඇවිල්ලා චූටි සතුටක් තියෙන්නේ. හැබැයි ජීවිතේ සතුට ඔයාගෙන යනවා නම් පරමාර්ථයක් ඇතුව ගමන් කරනකොට අපේ ජීවිතේට ඒ සතුට, ඒ ප්‍රීතිය, සමාදානය ඒ හැමදේම අපේ ජීවිතේට ලැබෙනවා. ඔව්. ඉතින් අපි ඒක තීරුම් ගන්න ඕනේ. ප්‍රීතිය කියන දෙත් අර දැන් ක්‍රිස්තියානි පසුබිම ගද්දිත් දෙවියන් වහන්සේගේ වචනේත් ඇවිල්ලා ප්‍රීති වෙන්න කියලා සැලෙන්සරේට ඒකෙත් කියනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රීතිය කියන දේ නැති කරගන්නේ ඕවර්තින්ක් කරලා. ඒ කියන්නේ ඒ දේ වෙලත් නැහැ ඒත් ඕනට වඩා හිතනවා. දවසේ කරදර දවසට සැහේ. So ඉතින් ඒක නිසා හැමෝටම කියන්නේ පරමාර්ථයක් තියාගන්න. ඒ පරමාර්ථයට ගමන් කරන්න. එතකොට ඔයාගේ ජීවිතේ ලැබෙන්න ඕනේ සතුට අනිවාර්යෙන් ලැබෙනවා. ඔයා සතුටු වෙන දේ ඔයා කරන්න. ඔයා සතුටු වෙන දේ ඔයා සතුටු වෙන්නේ මම මගේ ඉලක්කයට ගමන් කරනවා නම් ඒ දේ ඔයාට සතුටක් නම් ඔයා පයිලට් කෙනෙක් වෙන එක ඔයාගේ ජීවිතේට සතුටක් නම් ඔයා ඉංජිනේර් කෙනෙක් වෙන එක ඔයාගේ ජීවිතේට සතුටක් නම් ඒ උදෙසා ගමන් කරන්න. ඒ උදෙසා ඔයා දුවන්න. හැබැයි ඔයා සතුටු වෙන්නේ ඩ්‍රග්ස් යූස් කරනවා නම් ඒක වැරදි. ඔයාගේ ජීවිතය අර මං කියපු කතාවත් එක්ක සමහර විට වැරදියට නැත්නම් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් නැතිම වෙලා අවසන් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා පරමාර්ථයක් තියාගෙන ඒ දේ වෙනුවෙන් වැඩ කරමින් සතුටු වෙන්න. අනිත් දේ තමයි සතුටු වෙනකොට හොඳටම සතුටු වෙන්න. කන්න බොන්න යාළුවන්ට එක්ක මේ යන්න. වැරදි විදියට සතුට හොයාගෙන යන්න එපා. හරි විදියට සතුට හොයන් යන්න. ජීවිතේ හරි විදියට සතුට හොයාගෙන යන්න ක්‍රමවේද බොහොමයක් තියෙනවා. ඒ ක්‍රමවේද පාවිච්චි කරන්න. ජීවිතේ හැමදාම සතුටින් ඉන්න පුළුවන්. සහ පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දැන් අපි කියවනේ සතුට වෙන එක ඩ්‍රග්ස් ගත්තොත් එක දේවල් මිනිස්සු සමහරලාට හිතනවා මම මේ කරන දේ මං සතුට වෙනවද? සමහරු හිතන්න පුළුවන් මම මේ කරන්නේ හරි පාරෙන් සතුට වෙන දෙයක්ද වැරදි. තමන්ට තෝරගන්න බැරුව සමහරක් වෙලාවට එහෙම ඉන්න කට්ටියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි මතක් කිරීමක් කරනවා. ඔයාට හිතනවා නම් ඔයා මේ හරි පාරද යන්නේ වැරදි පාරද යන්නේ කියලා ඔයාට තේරුම් ගන්න බැයි නම් අනිවාර්යයෙන්ම වැඩිහිටි කෙනෙක්ගේ ඔයාට උපදෙස් ගන්න පුළුවන්. හරි ඒ අවවාදයේ අනුශාසන ඒක ගන්න. අරගෙන එතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් යන්නේ හරි පාරෙන්ද තමන් සතුට හොයන්න
තමන් වැරදි පාරෙන්ද සතුට හොයන්නේ. ඒ වගේම තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. සමහරක් වෙලාවට සතුට හොයාගෙන ගිහිල්ලා ඔයාගේ ජීවිතේ වැරදිලා ඇති. සමහරක් වෙලාවට අතරමංගලා ඇති. සමහරක් වෙලාවට ප්‍රශ්න කරදර ලොකු ගොඩක හිර වෙලා ඇති. දැන් හිතනවා ඇති මට දැන් මෙතනින් සතුටක් නැහැ. මෙතනින් මට එළියට එන්න බෑ. දැන් මට සතුට වෙන්න බෑ කියලා ගොඩක් හිතන කට්ටිය. මං හිතනවා ඒ හැම දෙයකටම පිළිතුර යේසුස් වහන්සේ. මොකද දැන් මිනිස්සුන්ට උත්තරයක් නැති තැන අපි හිතුවොත් අපිට ප්‍රශ්න විතරයි තියෙන්නේ සතුටක් නැහැ කියලා. අනිවාර්යයෙන්ම එතන උත්තරයක් තියෙනවා. ඒ යේසුස් වහන්සේ. පොඩි අත්දැකීමක්. එතකොට ඒ අත්දැකීමට ආවොත් මං හිතන්නේ මේ වෙලාවේ ඔයා හිතනවා නම් ඔයාට සතුටක් නැහැ සතුට හොයාගන්න බෑ කියලා. මං හිතනවා ඒ අත්දැකීමට අවිල්ලා බලන්න ඔයාට පුළුවන් මේ වගේ ජීවිතේ සතුට සැබෑ සතුට අනිවාර්යයෙන්ම හොයාගන්න. අවසන් කරන්න ප්‍රථමයෙන්. යනකොට අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ඔබන්න. අමතක කරන්න එපා. අපේ notification එතකොට ඔයාලට එහෙනම් අදට අපි ගිහින් එනවා. සතුටින් ඉන්න. ජේසු පීටර්